බුදුරජාණන් වහන්සේ ඊටාම වටිනා කියන බණපදයක් පැහැදිලි කරන්න යෙදුනා. බුදුහාමුදුරුව අපට දේශනා කරනවා සුදුද්දසං සුනිපුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්ඛේත මේදාවේ චිත්තං ගුත්තං සුඛාවහං කියලා. මේ ගාථාවෙන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ අපේ සිත පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව පින්වත්නි සම්පූර්ණ වශයෙන් ගත්තන් ඒ තුල පින්වත්නි වැඩි වශයෙන් අන්තර්ගත වෙන්නේ මේ සිත සකස් කර ගැනීම පිළිබඳව. අපි දන්නවා පින්වත්නි කය සකස් කරගන්න ඕන තරම් ආහාර පාන තියෙනවා. හැබැයි පින්වත්නි සිත සකස් කරගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මුලින්ම සුදුද්දසං සුනිපුනං කියලා. ඒ කියන්නේ පින්වත්නි මේ අපේ සිත කියන එක බුදුහාමුදුරුව කියනවා දකින්න දුෂ්කර දෙයක් කියලා. ඒ වගේම බුදුහාමුදුරුව දේශනා කරන සුනිපුනං ඒ කියන්නේ ඊටාම සියුම්. අපි පින්වත්නි මේ වෙනකම් මේ ජීවිතේ ගත කරද්දී කවමදාකවත් පින්වත්නි සිත කියන්නේ මේ වගේ වස්තුවක්. සිතේ ස්වභාවය මේ වගේ, ඒ වගේම සිත මෙන්න මේ වගේ රූපයක් තියෙන දෙයක් කියලා අපි කවදාකවත් පින්වත්නි ඇහින් දැකලා නැහැ. ඒ වගේම තමයි පින්වත්නි අපි කිසිම කෙනෙක් මේ සිතේ ස්වභාවය මෙහිමයි කියලා අතින් අල්ලලා අතින් ස්පර්ශ කරලා අපි කිසිම කෙනෙක් සිත මේ වගේ කියලා දැන හඳුනාගෙන නැහැ. සිත කියන්නේ පින්වත්නි යම් විදිහකින් ශක්ති විශේෂයක්. අපි කියනවා පින්වත්නි මේ අපේ පපු කුහරයේ තුල පතක් පමණ ලේපිඩක් ඇසුරු කරගෙන පවතින ශක්තියක් කියලා තමයි කියන්නේ මේ සිතට. ශක්තිය කියන දේ පින්වත්නි කාටවත් අතින් අල්ලන්න ස්පර්ශ කරන්න පුළුවන් කමක් නෑ. විදුලිය කියන්නේ ශක්තිය. හැබැයි පින්වත්නි කිසිම කෙනෙක් දන්නේ විදුලියේ හැඩය කොයි වගේද කියලා. අපි දන්නේ පින්වත්නි විදුලිය ගමන් කරනවා කියන එක විතරයි. ඒ වගේම ඒ විදුලිය තුලින් විවිධ විදිහට අපට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේ තමයි පින්වත්නි මේ සිතේ ස්වභාවය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ සිත මොකද කරන්නට ඕනි? සුදුද්දසං සුනිපුනං යත්ත කාම නිපාතිනං. ඒ කියන්නේ පින්වත්නි මේ සිත යත්ත කාම නිපාතිනං කියලා කියන්නේ කැමැති අරමුණු වල වැටෙනවා. ඒ කියන්නේ පින්වත්නි අපේ සිතේ ස්වභාවය තමයි අපි ඇහින් රූපයක් දකිනකොටම මොකද වෙන්නේ? ඒ රූපය ඔස්සේ පින්වත්නි මේ සිත ගමන් කරනවා. අපි දකින රූපය ප්‍රියයි නම් අපි ඒ පිළිබඳව පින්වත්නි ඇලෙනවා. අපි දකින රූපය අකමැති දෙයක් නම් සමහර වෙලාවට සිතේ ද්වේෂය පහළ වෙනවා. මේක තමයි සිතේ ස්වභාවය. ඒ විතරක් නෙමේ පින්වත්නි මේ සිතෙන් අපි ගන්න ගඳ සුවඳ තියෙනවා, රස තියෙනවා, අපි මේ ශරීරයෙන් විඳින ස්පර්ශ තියෙනවා. මේ හැම දෙයකම මොකද වෙන්නේ පින්වත්නි? සිත අරමුණු වල වැටිලා මේ සිත ගමන් කරනවා. එහෙමනම් මේ සිත අරමුණු වල වැටි ගමන් කරනකොට පින්වත්නි ඒ තුලින් සත්‍යයට සුවයක් ලැබෙන්නේ. සත්‍යයට සැපයක් විඳින්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා අපේ ඇහැට පේන යම් රූපයක තියෙන්නේ පින්වත්නි ආසාව නම්, තෘෂ්ණාව නම්, රාගය නම්. අපි දන්නවා මේ ආසාව, තෘෂ්ණාව, රාගය කියන දේවල් පින්වත්නි යම් සත්‍යයකට සැප විපාක ලබා දෙන්නේ. සිත වෙහෙසටපත් කිරීමක්මයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි සිතට පින්වත්නි පීඩාවක්මයි ගෙන දෙන්නේ. හැබැයි පින්වත් යම් කෙනෙකුගේ සිතේ තියෙන රාගය වෙනුවට එයාගේ සිත රාගයෙන් වෙන්නුන ස්වභාවයකටපත් වෙනවා නම් ඒ සමගම පින්වත්නි මේ සිත හරියට පැහැදුණු බවක් ඇති වෙනවා. ඒ වගේම සිතේ ප්‍රසන්න බවක් ඇති වෙනවා. අපි දන්නවා සිතේ ද්වේෂය හට ගන්නකොට පින්වත්නි මේ ශරීරය තුලත් යම් වෙනස්කම් පවා හට ගන්නවා. එහෙමනම් ඒ සිතේ පින්වත්නි ද්වේෂය වෙනුවට අපි මෛත්‍රිය පුරුදු කරනවා නම්
ඒ සිතේ ද්වේෂය අපට ටිකින් ටික දුරු කරන්න, සිතින් ටිකින් ටික අයින් කරගන්න, සිත සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා සුදුද්ද සංසුනිපුනං යත්ත කාම නිපාතෙනං චිත්තං රක්ඛේත මේදාවි. නුවණැත්තා මේ සිත ආරක්ෂා කරනවා කියලා. ඒ කියන්නේ පින්වත්නි මේදාවි කියන්නේ ප්‍රඥාවන්තයා. ප්‍රඥාවන්තයා දකිනවා පින්වත්නි මගේ සිතේ මේ වෙලාවේ පහළ වෙලා තියෙන ද්වේෂය. එහෙමනම් එයා ද්වේෂය මැඩ පවත්වන්න කටයුතු කරනවා. එයා දකිනවා මේ වෙලාවේ මගේ සිතේ බලපවත්වන්නේ ලෝභය. එහෙමනම් එයා සිතින් ලෝභය තුනී කරන්න කටයුතු කරනවා. එහෙමනම් මේ විදිහට පින්වත්නි මේ දහවි නුවණැත්තා Tamanගේ සිත ආරක්ෂා කරනකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා චිත්තං ගුත්තං සුඛාවහං. ඒ විදිහට පින්වත්නි ආරක්ෂා කරගත්ත සිත තුළ අපට සැප විපාක ලබා දෙනවා. එහෙමනම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අපේ සිත සුවපත් කරගන්න කියලා. ඒ කියන්නේ පින්වත්නි සිත සුවපත් කරගන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ සිත තුළ බලපවත්වන ලෝභ දේශ මෝහ ආදී අකුසල ධර්මයන් ටිකක් අපේ ජීවිතවල පින්වත්නි අඩු කරගනිමින් ඒ වගේම යම් ප්‍රමාණයකට හෝ පින්වත්නි මේ සිත සකස් කරගන්නකොට තමයි සිතේ ප්‍රසන්න භාවයක් ඇති වෙන්නේ. වගේම සිත අපට සුවපත් භාවයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා.